ප්‍රශ්න වලින් දිනපු ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඒ ප්‍රශ්නේ එන්න කලින් ඒ ප්‍රශ්නේ අඳුරගෙන ඊට කලින් ඒගොල්ලෝ ඒකට උත්තරයක් හොයාගෙන ඒ ප්‍රශ්නය විසඳගත්තු මිනිස්සු. දෙවෙනි කොට්ටාසේ තමයි බහුතරයක් ඉන්නේ මුළු ලෝකෙම. ඒගොල්ලෝ කරන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ දෙවෙනි කොට්ටාසේ කියලා මම මේ කියන්නේ ප්‍රශ්න තියෙනකොටත් ජීවිතේ ජයගත්තු මිනිස්සු ගැන. දෙවෙනි කොට්ටාසේ කියන්නේ ප්‍රශ්න එනවා. ඒගොල්ලන්ට නවතින්නේ නැහැ. එක දිගට ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්නයක් අඩියක්වත් උඩට ගන්න බෑ කියලා හිතෙන මානසික මට්ටමට වැටෙන්න තරම් ප්‍රශ්න එනකොටත් ඒ ප්‍රශ්න අතරින් ඒ ප්‍රශ්න ගණන් ගන්න නැතුව තමන්ගේ ජීවිතේ අරමුණු කරා තමන් ජීවත් වෙන්න කැමති විදිහට ජීවිතේ ජයග්‍රහණය කරන්න යන මාර්ගය හදාගන්නේ කොහොමද කියලා. ඒක හොයාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු. ප්‍රශ්න කෝටියක් තමන්ට එනකොට තමන් එක අරමුණක් වෙනුවෙන් ගමන් කරනවා. ඒ ප්‍රශ්න මැද්දෙන් සේරම දරාගෙන. අන්න එහෙම මිනිස්සු තමයි ප්‍රශ්න විසඳගෙන ජීවිතේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. එහෙම නැතුව ස්ටේටස් දදා WhatsApp එකේ හරි එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක හරි තවත් කාට හරි දොස් කිය විවේචනය කර ඉඳලා කවදාවත් තමන් ජීවිතේ බලාපොරොත්තු වෙන අරමුණු සාක්ෂාත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. තමන්ට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැහැ. අනාගතයේ ලස්සන දවසක් ඔයා ප්‍රාර්ථනා කරන්න ඇති, හිතන්න ඇති. ඒ ජීවිතේ කවදාවත් ඔයාට අත්විඳින්න වෙන්නේ නැහැ. ඔයාට එන ප්‍රශ්න ගැන හිත පසුතැවි දුක් වෙවි ඉන්න ගියොත්. ඉතින් අද ඉඳලා වැඩ පටන් ගන්න. ඔයාට කොහේ හරි මාර්ගයක් තියෙනවා. මොකක්කෝ එක මාර්ගයක් ඇති. අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒ මාර්ගයේ දිගේ ඔයාගේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් තැනට වේගෙන් යන්න මහන්සි වෙලා යන්න. අනිවාර්යෙන් ඔයාට දිනන්න පුළුවන්.